අපි හයිවේ ගියොත් නරකද? අද විනාඩි 10න් පොළඹෙනවා. මේ අයිටම් එක තියෙන නිසා දැන් ඉක්මනටම තේ දළු ටික කඩා ගන්න පුළුවන්. නෝනේ මට හිතෙන විදිහට තව ටිකක වහිවි. එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා. ඔයාලා විශ්වාස කරනවද ඒ වීඩියෝ සෙට් එක හදලා තිබුණේ ග්‍රෝක් AI පාවිච්චි කරලා? තාමත් ඔයා VO3 එකේ සබ්ස්ක්‍රිප්ෂන් වලට පේමන්ට්ස් කරනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා තවදුරටත් ඒ වැඩේ කරන එක නවත්තනවා. මේ වීඩියෝ එක A to Z බලන්න අමතක කරන්න එපා. මම අද ඔයාලට මුලින් ඉඳන් කියලා දෙනවා කොහොමද ග්‍රෝක් AI පාවිච්චි කරලා සිංහලෙන් ප්‍රොම්ප්ට් එක දීලා සිංහල දෙබස් දාලා වීඩියෝස් හදාගන්න කියලා. ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වැඩේ කොච්චර ලේසිද කියලා. මේක තියෙන විශේෂම දේ තමයි මේකට ඔයාට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාට Google එකට ඇවිල්ලා කරන්න තියෙන්නේ grok AI කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාට එන පළවෙනි ලින්ක් එකෙන් මෙන්න මේ විදිහට යන්න පුළුවන්. grok.com. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට පෙන්වන්නේ. ඔයා මෙතෙන්ට එද්දී ඔයා grok එකට තවමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට වෙනවා ඔයාගේ Gmail එකෙන් මේ grok කියන එකට sign up වෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔයාගේ Gmail එකේ logo එක මෙතන පෙන්නනවා. ඒ කියන්නේ ඔයා successfully මේකට log වෙලා කියන එක තමයි මෙතනින් indicate කරන්නේ. හරි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ side එකේ තියෙන icons වගේ. මෙතන තියෙන imagine කියලා එකක්. අපි යනවා imagine එකට. ඉමජින් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ සාම්පල් වීඩියෝස් වගේ අපිට පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතන යටින් වෙනස් වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඔයා කලින් grok යූස් කරපු කෙනෙක් නම් දැන් පොඩ්ඩක් මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. මෙතන ඔයාට ප්ලස් මාක් එකක් එක්ක ඉමේජ් එකක පොඩි අයිකන් එකක් පෙන්නලා තියෙනවා. යටින් තියෙන ඉමේජ් තියෙනවා, වීඩියෝ 480p තියෙනවා, 720p තියෙනවා, 6s තියෙනවා, 10s 16:9 ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම අර කලින් ඔයාට VO3 එකේ පැහැදිලි කරා වගේම තමයි මෙතන තියෙන. ඔයාට ඉමේජ් එකක් හදා ගන්නවා නම් ඉමේජ් වලට යන්න පුළුවන්. වීඩියෝ එකක් හදා ගන්නවා නම් වීඩියෝ එකකට එන්න පුළුවන්. වීඩියෝ එකක් හදනවා නම් ඔයාට ඒක 720ද 420ද හදා ගන්න ඕන කියලා මෙතන ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම ඔයාට විනාඩි තප්පර 10ක වීඩියෝ එකක් නම් හදා ගන්න ඕන කියලා මෙතන ටික් කරගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ එක්ස්පෙක්ට් රේෂියෝ එක ඔයාට පුළුවන් ඔයා YouTube short ද long ද වගේ කතන්දරයක් තමයි මෙතන තියෙන. ඔයාට ඒක අදාළ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම YouTube long වීඩියෝ හදන නිසා මම 16:9ට තමයි දාගන්නේ. ඔයා YouTube short හරි TikTok හරි වීඩියෝස් කරන ඔයාට පුළුවන් 9:16ට හදා ගන්න. පොඩි ප්‍රශ්නයක් මෙතන එනවා. මෙන්න මේ 720ට අපිට තාම දාගන්න බෑ. මොකද අපි මේකේ pro account එකක් buy කරපු නැති නිසා මම ඔයාලට පෙන්නන්නම්. නැත්තම් ඔයාට 10 second වලට හදා ගන්නත් බෑ. duration එක හේතුව ඔයා pro account එකක් buy කරන්න ඕන මේ වැඩේ කරන්න. ඉතින් මම පෙන්නන්නම්. මේක ක්ලික් කරාම මෙන්න මේ වගේ message එකක් එනවා. හරිද? ඒක නිසා මාසෙකට $30ක් වගේ ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. අපිට එහෙම කරන්න ඕනේ නැහැ. මම කියලා දෙන්නම් මේක පාවිච්චි කරගන්න නැතුව මේකට pay කරන්න නැතුව කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඔන්න අපේ මේ වැඩේ හරි. දැන් අපි යන්නේ image to video. මට ඕන image එකක් කොහොමද වීඩියෝ එකක් කරගන්න කියලා ඔයාලට කියලා දෙන්න. මම කලින් හදාගත්තු images කිහිපයක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දි කියලා දෙන්න යන්නේ නැහැ කොහොමද images හදාගන්නේ කියලා. ඔයා මගේ channel එකේ ඉන්න සබස්ක්‍රයිබර් කෙනෙක් නම් මේ විද්‍යාව දන්නවා කොහොමද සුපිරියටම ඉමේජස් හදාගන්න කියලා. එහෙම දන්නේ නැති කෙනෙක් නම් ඔයා අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එකේ පොඩි රවුමක් ගහලා මේ වීඩියෝස් ටික බලලා A to Z AI ඉගෙනගෙන ඇවිල්ලා මේ වැඩේ කරගන්න. හරි. මම යනවා මේ ප්ලස් මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාට image edit images කියලා එනවා. animate images කියලා තියෙනවා. දැන් මම මේ වෙද්දිම image එක හදාගත්තු නිසා මට image එක animate කරන්න තමයි ඕන. ඒක නිසා මම animate image දෙනවා. එතකොට මෙන්න මේ වගේ place එකක් එනවා. ඔයාලට image එකක් upload කරගන්න පුළුවන්. ඔයාගේ computer කැමති තැනකට ගිහලා ඔයාලට කැමති image එක මෙතෙන්ට upload කරගන්න පුළුවන්. මම හදාගත්තු image එක මෙතන ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේ වගේ image එකක් cartoon image එකක් මම හදාගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මට මුලින්ම කියා දෙන්න ඕන වීඩියෝ එක හදන්නේ කොහොමද කියලා. right මම මේ image එක ක්ලික් කරලා open කරගන්නවා. open කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් image එක මෙතෙන්ට add වෙනවා. ඔන්න කතන්දරේ පටන් ගන්න මෙතන ඉඳන්. කොහොමද අපි සිංහලෙන් මේ වැඩේ කරගන්නේ කියලා. හරිද? දැන් මම මුලින්ම ඔයාලට image එක පෙන්නුවේ ඒකයි. හරිද? image එකේ ගෙදර ඉස්සරහක ඒ කියන්නේ මැටි ගහපු ගයක් ඉස්සරහා වයසක ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ඉන්නේ. ඒක තමයි image එක.
ඉතින් දැන් මෙතෙන්ට මම මේක ඇනිමේට් කරගන්න ඕන විදිිය ම මෙතන වාට පැදිලි කරන්න ඉති මේ මම ඇනිමේට් කරගන්න විදිිය වාට පුළුව මේක වෙනස් විදිට ඇනිමේට් කරගන්න රයි ම මෙතෙන්ට ගිල්ල මේක කලික් කරන්න Google එකටෙනවා පහු සිංහලෙන් ම ප්‍රම්ටක දෙන්න ග්‍රෝක කලින් සිංහල ෆැසිලිටිස් දීල තිබෙන දැන්දීල තියෙන එක නිසාතම වේඩියකවාලට ස්පේශලි ගෙනාවේ වාට පුළුව යුනිකෝන් සිංහල ටයිපින් කෙල හලා මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ල වාට සිංගලිශ් වලින් ටයිප් කරල වාට මෙතන ඉංගලිෂ් හද මේ සිංහලෙන් ටයිප් කරගන්න නැත්තං වාට පුළුවන් තවිදියක් තියෙනවා මට ඇත්තටම සිංහල ටයිප කරන කම්මල නිසා ම ොයිස් ටයිපින් තමයි හදාගත්තේ එක නිසාවාට පුළුවන් Google එකට ඇවිල්ල හෙලකුරු ොයිස් ටයිපින් කියල ගහන්න මෙන්න මේ වගේ වෙබ්සයිට් කෙනවා එතෙන්ට ගියාට පස්සේ වෙන්න මේ වගේ ඉන්ටෆේස එකක් තමයි එන්නේ ඉතින් මම දැන්වාට ප්‍රොම්ට් එක වොයිස් ටයිප් කරලා පෙන්න්නම් එකන්නේ වොයිස එකෙන් ටයිප් කරගෙන පෙන්න්නම් මේ වැඩේ කරන්න කොහොමද කියලා අපිට තියෙන දැන් මයික එක අයිකන එක කලික් කරලා ප්‍රොම්ට් එක කියාගෙන යන්න ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්න වයසක පිරිමි කෙනා මෙහෙම කියනවා මෙතන දැම ගෙදර ඉස්සර වාඩියලා ඉන්න පිරිමි වයසක පිරිමි කෙනා මෙහෙම කියෙන ඊට පස්සේ මම එන්ට ගහගෙන එක යටටිකින් තමයි කියන්නේ මර වරහන මෙහෙම දාගත්තා නෝනේ මට හිතන විදියට තව ටිකකින් වහීවි ඕක දාගත්ත වරහන වහගත්ත ඉට පස්සේ ආයි එන්ට දාගත්ත පල්ලෙහට ඊට පස්සේ වයසක ගැහැණු කෙනා මෙහෙම කියනවා ඒකත් එන්ට ගහගත මේ ප්‍රොම්ස් ගැන හොඳට ඉගෙන ගන්න ම ප්‍රොම්ස් ගැන වලට වෙනම විඩියෙකුත් අරගෙනන්නම් ඉස්සරහට ඒකත් අර වහන ඇත්ල දැම්ම එහෙනම් මහත්තයා මම රෙදිගන්න යනවා එහෙම කියලා වයසක ගැහැණු කෙනා නැකිටලා වයසක පිරිමි කෙනාගේ ඉදිරියෙන් ගේ පැත්තට යනවා එහෙම කියලා වයස ගැහැණු කෙනා නැකිටලා වයසක පිරිමි කෙනාගේ ඉදිරියෙන් ගේ පැත්තට මාර ලේසි මේ වොයිස් ටයිපින් දැක්කන ඇතිවාට මේක ටයිප් කරගන්න කියෙන වරුවක් ටයිප් කරනවා හරි මම මේක මේ විදියට කොපි කරගන්නවා කොපි කරගන්න ඇවිල්ලා ග්‍රෝක් එකට මෙතෙන්ට දාගන්න මට පේන ප්‍රොම්ට එක දිගරන මේ ගහදින පල්ලහට පල්ලහට තම ගහල තිරන්නේ මෙහම ගැහුවමටයක් වැඩගන්න සම්භාවිතා වැඩිසා අනිත්තක මට කියන්න ඕන දෙයක් තමයි ග්‍රෝක් එක සිංහල උච්චාරණය තාම 100% පර්ෆෙක්් නැහැ හරිද හැබැ යවාට ඒක පර්ෆෙක්් ආව නැතිනට තවාට පුළුවන් මේක දෙතුම් පාරක් හදලා වැඩි හරිට හදාගන්න මොකද මේක පට් ෆ්‍රී නති ඔන්න ප්‍රොම්ටෙක් තින ගෙදර ඉස්රහ වාඩිලා ඉන්නවා වයසක පිරිමි කෙන ඉන්න වනව ඉන්න හරිද ඒක චෙක් කරගන්න අනිවාරෙන් ගෙදර ඉස්ර වාඩිලයින වයසක පිරිමි කෙන මෙහම කියෙන නොනේ මට හිතන විදියට තවටිකින් වහිවී ඊට පස්සේ වයසක ගෑනු කෙනා මෙහෙම කියනවා එහෙනම් මහත්තය මම රෙදිගන්න යනවා එහෙම කියලා වයසක ගැහැණු කෙනා නැගිටලා වයසක පිරිමි කෙනාගේ ඉදිරියෙන් ගේ පැත්තට යනවා ඕක තමයි ප්‍රොම්ට් එක වීඩියෝ දාලා තියෙන්නේ 480p 6 second අපි බලමු මේක සබ්මිට් කරලා වීඩියක ජනරේටන පොඩි වෙලාවක් යන හැබැයි වියෝත්‍රියකත් එක කම්පයා කරලා බලද්දි වීඩියෝ එක ජනරේට් කරන ගන්න ප්‍රමාණය කාලය ගොඩක් අඩුයි නොනේ මට හිතෙන විදියට තව ටිකක වහිවි එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා නොනේ මට හිතෙන විදියට තව ටිකක වහිවි එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා නොනේ මට හිතෙන මේ ගැන මොකද හිතන්නේ ඇති මේකෙන් ඔයාට දෙයක් කරන්න බැරිනම් වැඩක් නෑ ගයිස් වියෝත්‍රී ගන්න සල්ලි නෑ කියලා අඩාට හුල්ල හුල්ල ඉන්න එපා මෙන්න වැඩ හරිද මේක මාරලේ සිදැන් මේ මම් ප්ලේ කරන්න ආය බලන්න උච්චාරණය කරන හැටි නොනේ මට හිතෙන විදියට තව ටිකක වහිවි එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා සුපිරියටම තියෙනවා මෙතන ඕන බලන්න නොනේ මට හිතෙන විදියට තව ටිකක වහිවි තටිකින් වහි කියන එක තැන තියෙන එතකොට ආට පුළුවන් මෙන්න මේ ප්‍රොම්ට් එක තව ටිකකින් වහිවි කෙනොට පොඩ ස්පේස් ගහලා හෙම හදාගන්න දොඩය පහුවල තමයි කිය නොනේ මට හිතෙන විදියට තව ටිකක වහිවි එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා ඔන්න හොමයි හදාගන්න ඉතින් ඊට පස්සේ වාර්තා වැඩ කරන්න පුළුවන් දැන් මේක අපිට 720p නෑනේ එතකොට වාට කරන්න තියෙන මේක ක්ලික් කරලා වාට පුළුවන් මේ අප්ස්කේල් වීඩියෝ කියන එක ක්ලික් කරන්න එතකොට පොඩි වෙලාවක් අප්ස්කේල් වෙනවා බලන්න
හරි දැන් අප්ස්කේල තියෙන්නේ නොනේ මට හිතෙන විදිහට තව ටිකක් වහි. නොනේ මට හරි දැන් වාට පේන පැහැදිලි වැඩේ මම මෙතින් ඩවන්ලෝඩ් දෙනවා මෙන්න වීඩියෝ එක ප්ලේ කරමු නොනේ මට හිතෙන විදිහට තව ටිකක් වහිවි. එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා. නොනේ මට හිතෙන විදිහට තව ටිකක් වහිවි. එහෙනම් මහත්තයා මම රෙදි ගන්න යනවා. දැක්කනේ ඕක මාර ලේසි ගයිස් පට්ටම ලේසි මේ හැම දෙයක්ම වාට ෆ්‍රී දෙන්නේ තාරක බ්ලොග්ස් channel එකෙන් විතරයි සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ලොකු දැනුමක් එන්න ඇති කියලා. මතක තියාගන්න AI කෝස් කියලා සමහර අය කරනවා ඔයාගෙන් සල්ලි අරගෙන ඒ වගේ දේවල් වලට යනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න. මොකද හේතුව ඊට වඩා ලොකු දැනුමක් ඔයාට මගේ channel එකෙන් ගන්න පුළුවන් ෆ්‍රී. ඒක නිසා ඔයාට විශේෂ දෙයක් තියෙනවා නම් අහන්න. ඔයාට ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි අදහස් තියෙනවා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ හැම කමෙන්ට් එකකටම මම උත්තර දෙනවා. සහ මතක තියාගන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell notification එක all දාලා තියාගන්න. share පාරක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.